ලග්න චක්‍රයේ පළවෙනිම ලග්නය වන කුජ හෙවත් අඟහරු ග්‍රහයාගේ ආධිපත්‍ය දරන ධෛර්යවන්ත ජව සම්පන්න මේෂ ලග්න හිමියන් සම්බන්ධයෙන් මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කොහොමද බලපාන්න කියලා අපි කතා කරනවා. ඒත් එක්කම පුංචි දෙයක් කියන්න ඕන මේෂ ලග්න හිමියන්ට. මේෂ ලග්නයෙන් උප්පත්තිය ලැබපු මේ මොහොතේ ලංකාවෙන් පිට ජීවත් වෙන මැද පෙරදිග යුරෝපය ඇතුළේ ඒ වගේම ඇමරිකාව කැනඩාව පැත්තේ ඔස්ට්‍රේලියාව නවසීලාන්ත පැත්තේ වගේ කොරියාව ඒ වගේම ඔය චීනය ජපානය ආශ්‍රිතව ඉන්න සියලුම මේ ලෝකෙ පුරා විසිරී පැතිරී සිටින මේෂ ලග්න හිමියන්ගේ විශාල කෙටි පණිවිඩ සංඛ්‍යාවක් මට ලැබෙනවා. එතකොට සමහරක් අය දුරකථනක් කොහොම හොයාගන්නවද වන්ත කොහොම හරි හොයාගෙන මට කතා කරලා උපදෙස් මාත් එක්ක කතා බහ කරනවා. එතකොට මේ සියලුම දේ දැන් දහස් ගාණක් ඇවිල්ලා තියෙන මීට කියලා මේ ටික කෙටි කාලයට දහස් ගාණක් පණිවිඩ මැසේජ් වොයිස් ඒ වගේම දුරකථන අංක ඉල්ලලා ඒ සහ ඔවුන්ගේ විස්තර ඔවුන්ගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මට වෙලා තියෙනවා. ඉදිරිපත් කරන කරුණු ඔවුන්ගේ ජීවිතයට ඔවුන්ට සෑහෙන්න මගේ මම කියපු කාරණා දැනিলা තියෙනවා. ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්න මේ වගේම ඔවුන්ගේ ජීවිතය ඉස්සරහට යන්න තියෙන බලාපොරොත්තු සම්බන්ධව විශාල ප්‍රමාණයක් මාත් එක්ක කතා කරලා තියෙනවා. එතකොට මේ හැමෝටම මතක තියාගන්න මම දැනට මේ වෙද්දී මගේ තියෙන ව්‍යාපාර කටයුතු සහ මගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක හැබැයි මම පුළුවන් තරම් රෑ පාන්දර 1-2කට මේ අයට අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. සෑහෙන්නම උපරිම මහන්සිලා වැඩ කටයුතු කරනවා. එතකොට මට ඒක හරි සතුටක්. ඒ වගේම 2020 ඉඳලා අද 2026 වෙනවා මේ කාලවකවානුවේ 2019-20 කාලවකවානුවේ මම මේ විදියට උපදෙස් දිය ජීවිතයේ මේ කාල පරිච්ඡේදය ඇතුලේ හදාගත්ත අලුතෙන් ජීවිත ගොඩනගාගත්ත විශාල පිරිසක් මට ඒ ගැන හදවතින් සතුටුයි. ඉතින් මේ ළඟදිත් ඒ වගේ විදේශ කටයුතු විදේශ රටක ඉඳලා ඒ රටේ හරි හම්බ කරගෙන ලංකාවේ ව්‍යාපාර පටන් අරන් ඒ ව්‍යාපාරය තාමත් ඉහළ මට්ටමකට ගෙන ආපු කීප දෙනෙක්ගේ ආරාධනා පත්‍ර මත මටත් ඒවට සහභාගී වෙන්න ලැබුණා. ඇත්තටම හරි සතුටුයි කියන්න මට පුදුම හිතෙනවා. මේ මගේ වචනයක් අහලා ජ්‍යොතිෂ්‍ය පලාපලයකට එහා ගිහිල්ලා මගේ වචනයක් අහලා මම දීපු මාර්ග නිවැරදිව අවබෝධ කරගෙන විදේශගත අයට මේක සෑහෙන දැනෙනවා කියලා මට තේරෙනවා. ඕන් නිවැරදිව මේ කියන අකුරක් ගානේ අහනවා කියලාත් මම දන්නවා. මේ අය මේක හරියටම තේරුම් අරගෙන කියන මාර්ගයේ විදියටම කරලා හරිම සතුටුයි කියන්න මගේ ඇස් වලට කඳුළු වෙන තරම් මේ අයගේ ජීවිත වෙනස් කරගෙන තියෙනවා. තාමත්ම සතුටුයි. මට පුදුමාකාර සතුටක් තියෙන්නේ. මම බලාපොරොත්තු වෙච්ච නැති තරම් මේ අය මේ හරහා දියුණුනා කියන එක අනේ ආදරෙන් කියනවා. මේෂ ලග්න හිමියනි හදවතින්ම සතුටුයි මට ඔබ ගැන. ඔබේ ජීවිතය හදාගත්ත සියලු දෙනාට හදවතින් ස්තුතියි. ඒක තමයි විය යුතුම දේ. ඉතින් මට මේවා කතා කරලා මේවා ගිහිල්ලා බලද්දි මට හිතා ගන්න බෑ. හරිම සතුටුයි. ඉතින් හැම රටකම මට පුදුම හිතෙන කතා තියෙනවා. ඉතින් සමහරක් මැද පෙරදිග කුවේට් රටේ ඉඳලා ගෘහ සේවයේ යෙදিলা සමහරක් සහෝදර සහෝදරියෝ ගෘහ සේවයේ යෙදෙන ගමන් මේවා අහලිවරලා ඒ අනුව කටයුතු කරලා ආර්ථික ශක්තිමත් කරගෙන ග්‍රහතරු රටාවලින් එන්නව බාධාවල් ඉවත් කරගෙන 아무තු දේවල් කළා නෙවෙයි යන්ත්‍ර මන්ත්‍ර දාලා ගුරුකම් කළා නෙවෙයි මේ දෙන උපදෙස් අනුව කටයුතු කරලා ඉවර වෙලා ධනාත්මකව හිතලා වැඩ කරලා ඉවර වෙලා විශාල ජයග්‍රහණ ලබාගෙන තිනකොට පුදුමාකාර සතුටක් තියෙන එක දැක්කට පස්සේ සමහරක් අය හිතා ඉහළ මට්ටමට ඇවිල්ලා ඔවුන්ටත් හිතා ගන්න බැරි තරම් ඔවුන්ගේ ජීවිතය හදාගෙන දෙනවා. හදවතින්ම සතුටුයි. මුලින්ම මේ ලග්න පලාපල විග්‍රහය කරන්න කලින් මම එයාට හදවතින්ම ස්තුතියි. තව දියුණු වෙන්න ඕන. ඒක මට දැක්කට පස්සේ මට හිතා ගන්න බෑ ඒක පැත්තයි. ඒ අතරේ යුරෝපා රටවල් වල ඉඳලා ඉවරලා මේ වහල ජීවිතය හදාගත්ත පිරිස. ඒ වගේ මේ වසර 6 පුරාවටම මගේ වචනයක් හරි අහලා ජීවිතේ ගොඩනගාගත්ත ඔබ සියලු දෙනාට හදවතින් හෘදයාගම ස්තුතියි. දිගටම මේ වගේ ඉතිරි අයටත් මේ පලාපලහන අලුත් සමාජයන්ට ඔබගේ ජීවිත ගොඩනගා ගන්න මේ දින අත්වලින් ඔබේ ජීවිතය සාර්ථක වේවා. හදවතින්ම ආශිර්වාද කරනවා. දලදා හාමුදුරුවන්ගේ පිහිට, ජයශ්‍රී මාබ්බෝ හාමුදුරුවන් වහන්සේගේ පිහිට, ඒ වගේම රුවන්වැලි මහසෑ අනුභවය ඔයගොල්ලොන්ට මේ රට ඇතුලේ හෘදයාංගමව මේ විශ්ව ශක්තිය ආශිර්වාද ඔයගොල්ලෝගේ ජීවිතයට අනිවාර්යයෙන් ලැබෙනවා පුතේ. අනිවාර්යෙන් විදේශ රටවල් වල ඉන්න ඔබට විශේෂ වීඩියෝ එකක් මම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වීඩියෝ එක ඔබ වෙනුවෙන් අරගෙන එනවා සියලුම ලග්න 12ටම අයිති අයට
අනිවාර්යයෙන් මම මේ වීඩියෝ එක අරගෙන එනවා. එතකොට මේ වීඩියෝ එකේ තියෙන කරුණු කාරණා ඔබේ ජීවිතයට එකතු කරගෙන ඉදිරි වසර කීපය ඔබේ ජීවිතය වෙනස් කරගෙන දියුණු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. එතකොට ග්‍රහ තරු වලිනුත් ඔබේ ශක්තිය අරගෙන මේ වෙන සරල පලාපල කතන කරන්නේ නැතුව එහෙම නැත්නම් ඔය පොදුවේ පලාපල කතන කරලා හැම වෙලෝ මෙහෙම වෙනවා කියනට වඩා ඔබට මාර්ගය පෙන්නලම දීලා මෙන්න මේ දේවල් කරගන්න කියලා ඔබ දියුණු වෙනවා දැකීම තමයි මේ විශ්ව රේඛා නාලිකාවේ මගේ අරමුණ. ඒ නිසා ඔබට මෙහෙම වෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා නතර වෙන්නේ නැතුව මම ඔබට ඔබේ ජීවිතේ දිනා ගන්න ඕන විදිය ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරගන්න ඕන ආකාරය මම ඔබට පැහැදිලි කරලා දෙන විදිහට. ඒක නිසා ඒක මතක තියාගන්න. මේ වීඩියෝ එක මම ඔබලට ඉදිරියට ඉදිරිපත් කරන්න අනිවාර්යෙන් බලන්න කියලා මේෂ ලග්න හිමියන්ට කියනවා. ඒ වගේම අනිත් ලග්න අයත් ඔයගොල්ලෝට අදාළ වීඩියෝ ආවට පස්සේ විදේශගත අයට විශේෂ පණිවිඩයක් කියලා අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට අරගෙන යන වීඩියෝ මාලාවක් ඒක ඔබ බලන්න. ඔබේ ජීවිතය හදාගන්න. රයිට්. අපි යමු පොදුවේ දැන් අපේ රටේ ඉන්න ආදරණීය ජනතාව වගේම විදේශගත වෙන ලංකාවාසී ලෝකවාසී සියලුම ජනතාව අපි යමු මේ සතිය ඕගොල්ලන්ට කොහොමද කියලා බලන්න. තව පුංචි දෙයක්. දැන් කෙනෙක් හිතන්න බල විදේශගත අයට විතරද ලංකාවේ ඉන්න අය ජීවිතය සාර්ථක කරගන්න ඔබ තුමා උපදෙස් දෙන්නේ නැද්ද කියලා අනිවාර්යෙන් කරනවා. මේ කරන්නෙත් ඒක තමයි. හැබැයි ඉදිරියට ඕගොල්ලොන්ට මීට එහා දෙයක් අනිවාර්යෙන් ඕන කියන එක මට පැහැදිලිවම තේරෙනවා. ඔගොල්ලෝගේ තියෙන ජීවිත කඩාවැටි ප්‍රශ්න මේ දේවල් එක්ක පැහැදිලිවම පේනවා. ඔබ ඉන්න තත්ත්වය මට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. මොකද දැන් මේ ශාස්ත්‍රයේ ඉන්න කොයිතරම් ජ්‍යොතිෂ්‍යවේදී වීඩියෝ කරත් මට පේන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. මේක එතනින් ඉදිරියට යන්නේ නැහැ කියලා. හරි. මම ඔබ වෙනුවෙන් අනිවාර්ය ජීවිතය ජයග්‍රහණය කරගන්න අවශ්‍ය පාර ප්‍රතිපාදන මාර්ගය මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් ඉදිරියට. අපි වැඩ ටික ඉදිරියට කරගෙන යමු. අතුටින් වැඩ ටික කරමු. හරි අපි යමු එන ලග්න පලාපල විස්තර වලට අනුව මේෂ ලග්න හිමියාගේ ගෘහ ජීවිතය සම්බන්ධව කතා කරන්න. රයිට්. මේෂ ලග්නයෙන් හිමි ඔබට මේ ගෘහ ජීවිතය ගැන කතා කරනකොට මේ සතියේ පවුලේ අයත් එක්ක ටිකක් සමීපව කටයුතු කරන්න පුළුවන් සතියක් බවට පත් වෙනවා. ඒ වගේම කියන්න ඔබේ සහකරු සහකාරියෙක් එක්ක තියෙන බැඳීම තව ටිකක් ශක්තිමත් කරගන්න අවස්ථාවක් ඔබට ලැබෙනවා. මතක තියාගන්න ටිකක් මේ මේෂ ලග්න කාර්යෝ කියන්නේ ටිකක් ඉක්මනට කේන්ති යන කඩිකුලප්පු කාර්යෝ ටිකක් නේ. ඒ නිසා චුට්ටක් මේ කේන්ති චුට්ටක් අඩු කරලා පොඩ්ඩක් ඉවසීමෙන් මේ සතියේ ගෙදර දොරේ වැඩ ටික පොඩ්ඩක් ප්‍රශ්නයක් ආවත් ඒවයි කේන්ති ඉක්මනින්ම පැත්තකින් තියලා ඉවසීමෙන් යතුව කටයුතු ටික කරගෙන යමුකෝ. එතකොට මේ සතිය ගොඩක් වාට වාසනාවන්ත සතියක් බවට පත් වෙනවා. ඒ වගේම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදට වඩා ටිකක් කාලය ශ්‍රමය ටිකක් මෙන්න මේ වගේ දේවල් එක්කම ධනයත් චුට්ටක් වැය කරන්න සිද්ධ වෙන්න පුළුවන් මේ සතියේ. ලොකුවට බය වෙන කාරණා නෙවෙයි. ටිකක් අවබෝධයෙන් වැඩ කරගන්න කිසිම බය වෙන්න, හිතරි දෙන්න වැටෙන එකක් නෙවෙයි ඈ. ඊට පස්සේ ඒත් එක්කම ඔබේ හිතට ලොකු සතුටක් දැනේවි. ඒ වගේම ඔබට පවුලේ වැඩිහිටියෙකුගේ ආශිර්වාදයෙන් ලබා ගන්න ඔබට පවුලේ වැඩිහිටියෙකුගේ ආශිර්වාදයක් ලබා ගන්නට මේ සතිය ඉතාමත් හොඳ කාලයක් බවට පත් වෙනවා. ඉතින් සමස්තයක් විදිහට ගත්තොත් ගෘහ ජීවිතය කියන්නේ මේෂ ලග්න හිමියට මේ සතිය වාසනාවන්ත සතියක් අගෝස්තු මාසේ අවසාන සතිය. අපි යමු ඒ ගමම්ම ඉක්මනට මෙයාගේ ඔයාලගේ වැඩ රාජකාරීත් එක්කනේ මේක බලන්නේ. ඒ නිසා අපි ඉක්මනටම යමු රැකියාව පැත්තට. ඔබගේ රැකියාව කරන ඔබ රැකියාවක් කරන මේෂ ලග්න හිමියෙක් නම් මේ සතිය ඔබට ඉතාමත් කාර්යබහුල සතියක් බවට පත් වේ. මේ සම්බන්ධව මම කලින් විස්තර වැඩිපුර කතා කරලා තියෙනවා කලින් වීඩියෝ. ඒ නිසා මම මේකෙ මේ ලුකුවට අදින්න යන්නේ නැහැ. නැත්තම් ඒක හැමදාම එකම පම්පෝරියක් වෙනවනේ. ඒ නිසා මේ මොකක්ද වෙන්න යන්නේ කියන එක දැන් ඔබ දන්නවා. මොකද ඔබ මේ කාර්යබහුල වෙන්නේ මොකටද? ඔබේ ජීවිත ඉස්සරහට මොකක්ද වෙන්න යන්නේ කියන එක දැන් ඔබට යම්කිසි අවබෝධයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔබේ හිතට දැනෙන්න අර තේ යට හිතට මට මොකක් හරි අනාගතයේ මොකක් හරි වෙනසක් මේ මගේ ජීවිතේ වෙන්න සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා වගේ එකක් සිග්නල් එකක් ඔයාගේ මොලේ ඇතුලේ ටීන් ගාලා දැන් වදින්න අරන් තියෙනවා. ඒ නිසා දැන් ඔබ දන්න ඔබේ ජීවිතේ මේ වෙනස් වෙන කාල සීමාවක් බවට පරිවර්තන කාල සීමාවක ඉන්නේ කියන එක. රයිට්. ඒක නිසා ටිකක් ඉතාමත් කාර්යබහුල සත්‍යයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමගේ රාජකාරිය ඉතාමත් වගකීමෙන් ඉටු කරන්න ඔබට පුළුවන් වෙනවා කියන එක විශ්වාසයි. ඒ වගේම ටිකක් වගකීමෙන් වැඩ කටයුතු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ආයතන ප්‍රධානීන්ගෙන් ඒ වගේම ඔබත් එක්ක වැඩ කරන සහෝදර සේවකයන්ගෙන් ඔබට ලොකු සහයෝගයක් මේ සතිය ලැබෙන්නත් ඉඩ කඩ තියෙනවා. මොකද මම මේ ඊයේ සතියේ කිව්වනේ ඔයාලට ටිකක් වගකීම් සහගතව අවබෝධයෙන් සිහියෙන් බුද්ධියෙන් විරීක්ෂණ නුවණින් මෙන්න මේ වැඩ කටයුතු ගැම්මට කරගෙන යන්න කියලා. ඒකේ ප්‍රතිඵල ඔන්න එනවා ඈ. මම ඒකනේ කිව්වේ මේ මම කියන ඒවා ළඟ ප්‍රතිඵල එනේවත් තියෙනවා. ඒක නිසා ඔන්න ළඟ ප්‍රතිඵල එන්න ආරම්භ තියෙනවා. ඒ නිසා මේ සතියේ ඔබට
බලාපොරොත්තු නොවන විදිහට මෙයාගේ උදව් උපකාර වලට මේ සතිය ලැබෙන්න පුළුවන් ඉඩ කඩ පෙන්වුම් කරනවා. මේ ටික වෙනස් වෙන පුළුවන් චුට්ට. නමුත් පොදුවේ මේ දේ වෙන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ නව රැකියා අපේක්ෂාවෙන් ඉන්න අලුත් තරුණ පරම්පරාවට රැකියාව බලාපොරොත්තු ඉන්නවා නම් යම්කිසි කෙනෙක් මේ සතියේ ඇතුළත සුබදායක ආරංචියක් අහන්න බොහෝ දුරට ඔබට ඉඩ කඩක් ලැබේවි. ධනාත්මකව හිතලා විශ්ව මාතාවේ ආශිර්වාදය අරගෙන සබා ධර්මයේ ආශිර්වාදය අරන් තමන්ගේ දක්ෂතා ටික මේ මතක තියාගන්න. දැන් සබා දහමේ ආශිර්වාදය මේ විශ්ව ආකර්ෂණ නීතිය හරහා ඔබට දේවල් ලැබෙනවා කියලා හිතන්න. හැබැයි මෙන්න මේ ප්‍රශ්නේ වල තියෙන සමහරක් අය හිතාගෙන ඉන්නවා සබා දහමට ස්තුතියි හිටිය කියලා ඔබට දේවල් ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. විශ්වයේ ශක්තිය වැඩ කරන්නේ මේකේ එනර්ජිස්නේ. මේවා වැඩ කරන්නේ පුතා වෙනම රටාවකට. ඔබ සුභවාදී ආකල්ප, ඔබේ ධනාත්මක ආකල්ප වගේම ඔබගේ ක්‍රියාවත් ඒකට එකතු වෙන්න ඕන. ඔබ මහන්සි වෙලා වැඩ කරනවා කියන නිකරුණේ මහන්සි වෙන්න කියන එක නෙවෙයි. යම්කිසි අරමුණක් ඇතුව ඒක ඔබට සාක්ෂාත් කරගන්න පුළුවන් අරමුණක් හදාගෙන ඒ අරමුණට ක්‍රමානුකූලව සැලැස්මක් ඇතුව නිවැරදි දැක්මක් ඇතුව වැඩ කරගෙන යන එක තමයි මහන්සි වෙනවා කියලා කියන්නේ. ඔබට නිවැරදි දැක්මක් තියෙන. උදාහරණයක් ඔබ හිතන්නකෝ ඔබට හොඳ TikTok නාලිකාවක් තියෙනවා. ඔබට TikTok එකක් තියෙනවා. සමාජ මාධ්‍ය නාලිකාවක්. ඔන්න සමාජ මාධ්‍ය ඇතුළේ ඔබ මොකක් හරි මාතෘකාවක් යටතේ වැඩ කරගෙන යද්දී ඔබට අරමුණක් තියෙනවා. ඒ සම්බන්ධව ඉගෙන ගන්නවා අරමුණක් තියෙනවා. මෙන්න මේ ආකාරයට වැඩ කටයුතු කර යනකොට ඒක දියුණු වෙනවා. පැහැදිලිද? එතකොට ඔබ පෙරලා බලාපොරොත්තු නොවිච්ච සමාධර්මීය ආශිර්වාද එක්ක ඒක ගොඩක් වෛරල් වෙන්න පුළුවන්. ඒකට ලොකු ආදායමක් ඔබට එන්න පුළුවන් නේ. අන්න ඒක. දැන් මොකක් හරි ව්‍යාපාරයක් ඔබ පටන් ගන්නවා. අපි හිතමු බුලත් ඉඩ කඩයක් කියලා. නාමකිසි අදහසක් ඇතුව තැනක් බලලා ක්‍රමානුකූලව සැලැස්මක් ඇතුව ඔබ වැඩ කරගෙන ගියොත් ඒක ලොකු කඩයක් බවට පත්. ඒක ඇතුලේ බුලත් ඉදින් පටන් ගත්ත ගමන විශාල ව්‍යාපාර බවට පත් කරපු අය ඉන්නවා. ඒ පටන් ගන්න දින බුලත් ඉඩක් විකුණලා. ඒකෙන් ලොකු ආදායම් මාර්ග දෙනවා. එතකොට ඔබ සැලසුම් සහගතව වැඩ කරන්න පියවරක් ඉදිරියට තියන්න තමයි මේ ගමන ආරම්භ වෙන්නේ. ඒක මතක තියාගන්න. ඒක නිසා ඔබ හැමදාම මොනවා හරි දෙයක් ලැබෙයි කියලා බලාපොරොත්තුව විතරේ ඉඳලා බලාපොරොත්තු විතරක් තියාගෙන ඉඳී කියලා ඔබට ලැබෙන්නේ නැහැ. ඒක අකමැත්තෙන් උනත් කියන්න ඕන. ඒතකොට විශ්වයේ ආශිර්වාදය, විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙනවා කියන්නේ ඔබ විශ්වයට ඔබේ සුබ ශක්තිය කිරණ යවනවා වගේ. ධනාත්මක සිතුවිලි උදාහරණ වගේ ක්‍රියාවෙනුත් ඔබ වැඩ කටයුතු කරන්න ඕන. සාමාන්‍යයෙන් එතකොට තමයි ඔබේ ජීවිතේ වාසනාවන්ත වෙන්නේ. නැත්නම් සමහරක් කට්ටිය පහලින් කමෙන්ට් කරලා මට බැලලා යන්න පුළුවන්. මට නෙවෙයි මම දැකලා තියෙන සමහරක් අයට එහෙම බනිනවා. නමුත් ඒ බනින එක නෙවෙයි ඔබ ක්‍රියාත්මක වීම තුළ ඔබේ සත්‍යවාදී වෙන තරමට ධනාත්මක වෙන තරමට ඔබට ප්‍රතිඵල ලැබෙනවා. දැන් ඒකනේ මේ දැන් මගේ ප්‍රතිඵල මම කියපු දේවල් අහලා මේ වසර ගණනා පුරාටම ජීවිත වෙනස් කරලා ලොකු තැන් වලට මේ සොයයි තියෙන්නේ. ඒ අය මේ කියන දේ තේරුම් අරගෙන ඒ අය ඒක අවබෝධ කරගෙන තියෙනවා. දැන් විදේශගත අයට මම වෙඩිපුරෝ වීඩියෝ කරන්න හේතුව තමයි මේ අය දැනුවත් කරන්න ඕනේ. මේ අයට ලොකු උනන්දුවක්. යම්කිසි අඩියක් ඉදිරියට තියපු අය. ඒ කියන්නේ මේ අය කොහොම හරි මේ රටෙන් එළියට ගිහිල්ලා මේ රටේ මහන්සියෙන් එළියට ගිහිල්ලා ඔවුන්ගේ ශක්තියෙන් ජීවිතේ ගොඩ ගන්න හදනවා. ඒතකොට මේ අයට තල්ලුවක් දුන්නා තව වේගෙන් ගැම්මට මේකට ශක්තිමත්ව නැගී සිටිනවා. ඒ වගේ මට උමනා දෙන මේ ලංකාවේ ඇතුළේ ඉන්න කට්ටිය මෙන්න මේ ආකල්ප වෙනස් කරලා මෙයාගේ සුබවාදී ආකල්ප. දැන් සුබ දෙයක් කිව්ව සමහරක් අය මට බැලලා යනවා. හරි පුදුම දෙයක්. සුබ දෙයක් කිව්ව බය නැහැ. මොකද අනිත් කට්ටිය නරක අපිට නරකම. ඔබ නරක විදියට හිතුවොත් නරකම තමයි ලැබෙන්නේ. ප්‍රතිඵලය නරක වෙනවා. ඔබගේ ආකල්ප දුර්වල වෙනකොට ඔබ නෙගටිව් එනර්ජිස් ඔබ සිතුවිලි එකතු කරනකොට මතක තියාගන්න ඔබ අනිත් දේවල් වෙනස් වෙන්න ගන්නවා. ඒ නිසා ඔබ ධනාත්මක විදිහට හිතන්න. ඔබට පුළුවන් කියන හැඟීම ඇති කරගන්න. ශක්තිමත්ව නැගිටින්න බෑ කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ඔබට නැගිටින්න පුළුවන්. ඔබට විතරක් නෙමෙයි සියලු දෙනාට ප්‍රශ්න වෙලා තියෙනවා. ওই තරම් කඩා වැටිච්ච ජීවිත තියෙනවා. ඒ ජීවිත නගා සිටව ගන්න ඔබ මහස් වෙන ඔබේ ජීවිතේ නගිටන්න. ඔබට පුළුවන් මේක කරන්න මතක තියාගන්න. දැන් මම මේෂ ලග්න ඇතුළේ මේක කතා කරන නිසා කියන්නේ මේෂ ලග්න නෙමෙයි ඔබට පුළුවන් නැගිටින්න. අනිවාර්යෙන් නැගිටින්න පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතය සුන්දර කරගන්න, සාර්ථක කරගන්න, සෞභාග්‍යවත් කරගන්න මේක කටයුතු කරන්න. ඉතින් ඒ නිසා මම ඔබට කියන්නේ රැකියාව බලාපොරොත්තු ඉන්න අයට ධනාත්මකව හිතලා ඔබට රැකියාවක් වෙන වැඩ කටයුතු ටික කරගෙනට ඔබ ඒ වෙනුවෙන් මහන්සි වෙනකොට ඔබේ නිපුණතා සංවර්ධනය කරගන්නකොට අනිවාර්යයෙන්ම වෘත්තීය සුසුකම හදාගන්න. මොන රැකියාවක සැලුන් එකක් කරත් ඔබ කඩයක් කරත් මොනවා හරි වෙල්ඩින් ෂොප් එකක් කරත් ගෑරේජ් එකක වැඩ කරත් ඔය මොන විදියක් කරත් පුංචි තැනින් පටන් ගන්න. හැබැයි මතක තියාගන්න පුතේ දුවේ
අනිවාර්යෙන් නිපුණතා සංවර්ධනය මේ වෘත්තීය සුදුසුකම් කියන එක හදාගන්න. NVQ එකක්, NVQ4 එකක්, NVQ එකක් අනිවාර්යෙන් ගන්න. වෘත්තීය සුදුසුකම් ලෝකෙ පිළිගන්න පුළුවන් වෘත්තීය සුදුසුකම් හදාගන්න. නිකන් ඉන්න එපා. ඔබ මහාන මැෂින් එක මහාන දරුවෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා කට් පීස් මහානවා වෙන්න පුළුවන්. බඩු ගෙනල්ලා ගෙදර තියාගෙන අනුන්ගේ ඕඩර්ස් ගෙනල්ලා මහානවා වෙන්න පුළුවන්. හැමදාම අනුන්ගේ සබ් ඕඩර් එක මාමා ඉන්නේ නැතුව තමන් එකක් කිමින් පටන් ගන්න. අර සබ් ඕඩර් එකෙන් හම්බ වෙන මුදලින් පුංචි ආදායමක් එකතු කරලා ඔබේ කියලා එකක් පටන් ගන්න. ටී-ෂර්ට් එකක් මාන්න, කර්සමක් මාන්න, ගවුමක් මාන්න. හැබැයි පුතේ මතක තියාගන්න. ඇඟලුම් ශාස්ත්‍රයේ කොටක්ම ගැටලු මම දන්න නිසා කියන්නේ. මේවයි ඔබගේ ක්වොලිටි එක තියාගන්න. ඒකට ඔබ අඩුවෙන් අඩු ගානට මහාන එකවත් වැඩි ගානට මහාන එකක් ගැන නෙමෙයි මම කියන්නේ. ඔබේ ක්වොලිටි එක තියාගෙන ඔබ මහාන එක ලස්සනට මහාන්න. සමහරක් අය ගවුම් විතරයි මහාන්න පුළුවන්. එහෙම නෙවෙයි. ඔබ හැම දෙයක්ම හැම ඩිසයින් එකක්ම කපන්න, හැම ඩිසයින් එකක්ම අඳින්න, පුදුමාකාර දැනුමක් තියෙනවා. මේ ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒව ඉගෙන ගන්න. තමන්ගේම කියලා පැටර්න් ඩිසයින් එකක් කරගන්න, තමන් අලුත් ඇඳුමක් හදන්න, ඩිසයින් කරන්න. මේ මහාන එක විතරක් නෙමෙයි. ඊළඟට මහාන මැෂින් වර්ග කොච්චරද? මේ හැම මැෂින් එකක් ගැනම අවබෝධයක් ඇති කරගන්න. මේ සම්බන්ධව ඉගෙන ගන්න. ඊට පස්සේ මේ වෘත්තීය සුදුසුකම් මේ රජයේ තීරවා රජයේ වල්වලින් සුදු මධ්‍යස්ථාන මේවට යන්න මේ මධ්‍යස්ථාන වලට ගිහලා මේ පාඨමාලාවක් කර ඉගෙන ගන්න. මේකට NVQ එකක් ගන්න. නිපුණතා සංවර්ධන මේ තමන්ගේ වෘත්තීය සුදුසුකම් සම්බන්ධව සහතිකයක් ගන්න. ඩිප්ලෝමා එකක්. මේකේ තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්න. කොටස් වශයෙන් ඉගෙනගෙන ඉදිරියට යන්න. ඔබේ වයස අවුරුදු 30 40 45 ප්‍රශ්නයක් නැහැ. ඔබ වැඩික් වෙන්නේ වෘත්තිය ඇතුලේ. ඔබ හැමදාම ගාමන්ට් එකට ගිහලා උදේ ඉඳන් හවස වෙනකම් මහනවා ඒ මහන ගම HR එකට යන්න. ඒන් කියන්නේ මම හරි මිස්සරි කතා කරලා කියන්න මට වෘත්තීය සහතිකයක් හදා. මට වෘත්තීය සුසුකම් සහතිකයක් හදා ගන්න. මට NVQ සහතිකයක් ගන්න අවශ්‍ය කරනවා. මම කොහොමද මේක කරගන්නේ? එතකොට HR එකේ එතන ඉන්න නිලධාරී ඔබට කියයි ඔබගේ උනන්දුව දකින්නවනේ යාන. එතකොට එයා කියයි ඔයා මෙන්න මේ දේවල් ටික කරන්න. එහෙම නැත්නම් යාළගේ ඔයාට සපෝට් එකක් ආවේ නැත්නම් එහෙම එන්නේ නැත්තේ නෑ එනවා. හැම ඔය ප්‍රධාන ලොකු ගාමන්ට් වල මේ අවස්ථාවල් දෙනවා. ඒතර ඔබට පුළුවන් නම් එළියට ගිහින් නිවාඩු පාඩු දවසක ගිහිල්ලා මේ සම්බන්ධව රජයේ නිලධාරියෙක් කතා කරලා ඒ තැන් අවස්ථා හොයාගෙන අන්තර්ජාලය හරහා හොයාගෙන මේ ආයතනයකට සම්බන්ධ වෙලා ඔබ නිවාඩුවක් හදාගෙන ඔබ මේකට ගිහිල්ලා ඔබේ කැපකිරීම මත මේ ඔබ වැඩික් වෙන්න මේ වෘත්තිය ඇතුලේ. එතකොට අවුරුදු 5ක් 10ක් ගාමන්ට් එකක ඇතුලේ වැඩ කරත් එළියට ආවට පස්සේ ඔබේ කියලා දෙයක් නිර්මාණය කරගන්න. ඔබේ කියලා ඩිසයින් එකක් මහන්න. ඔබේ කියලා බ්‍රෑන්ඩ් එකක් එළියට දාන්න ඔබට හැකියාව තියෙනවා. මේ සඳහා ඔබට උපදේශන ගන්න, මේ ව්‍යාපාර ශාස්ත්‍රය දියුණු කරන්න. ඔබට අවශ්‍ය කරන උපදෙස් ගන්න කොයි තරම් ආයතන තියෙනවද? අද වෙනකොට ලංකාවේ කොයි තරම් දක්ෂයෝ ටික තරුණ පරම්පරාවක් ඉන්නවද මේවට උපදෙස් දෙන, මේ වැඩමුළු කරගෙන යන කොයි තරම් ඉන්නවද? මේවට එකතු වෙන්නකෝ. මේවෙන් ජීවිතේ වර්ධනය කරගන්නකෝ. හැමදාම වැටෙන්න එපා. හැමදාම එකම තැන ඉන්න එපා. ඔබේ ජීවිතේ නැගීටින්න. මේව තමා මොකද ග්‍රහ තරු රටාවලට බෑ සියල්ලම ඔබේ වෙනස් කරන්න. එයාලා දැන් හොඳ කාලයක් එන්නේ. විශේෂයෙන් දැන් මේෂ ලග්නය ඇතුළේ මේ ලග්න 12ටම හොඳ අලුත් කාලයක් එනවා. අලුත් යුගීය පරිවර්තනයක්. එතකොට ඔබ අලුත් යුගීය මහාන මැෂින් එකේ මහාන වෘත්තීය සම්බන්ධ මහාන ඩිසයින් සමහරක් ළමයි ඉන්න මහාන ළමයි ඉන්නවා. මම එකක් අරගෙන උදාහරණ ඒකේ එක ක්‍රමයයි දන්නේ. මොකක් හරි ඒක කොටසක් මාන්න විතර ජීවිත කාලෙම. අවුරුදු 5ක් එක ගාමන්ට් එක වැඩ කරලා දෙන එක බටන් හෝල් දානවා, එක බාට් එකක් ගන්නවා, මොකක් හරි එකයි කරන්නේ. ජීවිත කාලෙම එකයි. එතනින් එහාට අඩියක් යන්න කැමති නෑ. මම කියන්නේ එහෙම වෙන්න එපා. එතකොට ඔබට එළියට කවදා හරි දවසක ඔබ මේ ගාමන්ට් ජීවිතෙන් හරි ඔබගේ වෘත්තීය සුඛ ඔබ ආයතනයෙන් එළියට ආපු දවසට ඔබේම කියලා දෙයක් ගොඩනගා ගන්න මහන්සි වෙන්න. කැප වෙන්න දෙයක් ඉගෙන ගන්න. අලුත් දෙයක්. එකම දේ නෙවෙයි අලුත් දෙයක්. ඔයාලගෙන් තමයි මේ අලුත් ලෝකෙ වෙනස් වෙන්නේ. ඔබගේ වයස කීය වුණත් අවුරුදු 50 60 වුණත් ප්‍රශ්නයක් නැහැ. හොඳට ලස්සනට කපලා මහලා සුන්දර විදියට ලස්සන ඇඳුම් මහන්න. හැමෝම ගවුම්ම මහන්න එපා. ටී-ෂර්ට් මහන්න, කලිසම් මහන්න, විවිධ දේවල්. ඒකේ ඇතුලේ ඔබ සුපිරි වැඩික් වෙන්න. එක නූල් පාරක් හරියට නූල් ටික කපලා ක්ලීන් කරලා ඇඳුම ලස්සනට කොලර් එක හරි ආකාරණි වැරදිව ඒ මැෂිමන්ට් එකට දක්ෂ විදිහට මහන්න ඇඳුම්. ඊට පස්සේ ඒකට ඔයාලට පුළුවන් ඒ දක්ෂතාවයෙන් ඔබේ මේ සෝෂල් මීඩියා මේ සමාජ මාධ්‍ය හරහා ඔබේ දේවල් එළියට අරගෙන ගිහිල්ලා කතා කරලා මිනිස්සුන්ට ඔබේ මේ බ්‍රෑන්ඩ් උඩට ගේන්න. මේ තරම් දියුණු කාලක දියුණු යුගයක ඔබට පුළුවන් පුතා. ඔයගොල්ලන්ට පුළුවන්. ඒ නිසා ඔන්න රැකියා කරන අයට මේ කාල සීමාව හොඳයි, වාසනාවන්තයි. ඉදිරියට කරගෙන යන්න
ඔබට අලුත් රැකියාවක් ලැබෙන අවස්ථාවල් ගොඩාක් හිමි වෙන්න පුළුවන් ඉදිරි මේ කාල සීමාව ඇතුලේ. මේ සතිය අවසාන වෙනකොට ඔබේ රැකියා ස්ථානයේ කැපී පෙනෙන චරිතයක් බවට ඔබට පත් වෙන්න පුළුවන්. ඔබේ වෘත්තීය සුසුකම් හදාගෙන ඔබේ දක්ෂතා ටික හදාගෙන මේෂ ලග්නයේ මේ සතියේ දක්ෂයෙක් වැඩිවෙන්න බවට පත් වෙනවා. හරි යමු අපි ව්‍යාපාර පැත්තට. ව්‍යාපාර ශාස්ත්‍රයේ නිරලා ඉන්න මේෂ ලග්නෙහිමි මේ සතියේ ආර්ථික වශයෙන් ඉතාමත්ම වාසිදායකයි පුතා ඔයගොල්ලන්ට. ඔබ කලින් කරපු ආයෝජන වලට මේ සතියේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් සතියක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් ව්‍යාපාර හවුල්කරුවන් මුණ ගැහෙන්න අවස්ථාවල් තියෙනවා. ඒ වගේම අලුත් ගිවිසුම් සම්බන්ධව එළඹෙන්න හොඳ කාල සීමාවක්. මතක තියාගන්න මුදල් ගනුදෙනු කරනකොට ලිඛිතව ඒ වගේම ඒ සම්බන්ධව සටහනක් තියාගෙන මේ දේවල් කරන්න, නීත්‍යානුකූලව කරන්න, ඔබේ විශ්වාසය තහවුරු වෙන බවට සහ ඔවුන්ගේ විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් ආකාරයට හරි ආකාරයට වගකීම් සහගතව මේ දේවල් කරන්න, කට වචනෙට දැනුම් අඳුරුම්කම් වලට මේ දේවල් කරන්න යන්න එපා ව්‍යාපාර කරන කට්ටිය මේ සතියේ. ඊට පස්සේ විශ්වාසය මත විතරක් පදනම් වෙලා මේ දේවල් කරන්න එපා කියලා මම කියන්නේ. ලොකු මුදලක් ආයෝජනය කරනවා නම් මේ සතියේ ඒ තරම්ම නුවණට හුරු නෑ. නමුත් සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ අදහස් අනුව වර්ධනය කරගන්න උපාය මාර්ග අලුත් උපාය මාර්ග වල භාවිතා කරන්න මේ සතියේ ගොඩක් හොඳ අවස්ථාවල් උදා වෙලා තියෙනවා. එතකොට සතිය සුබයි ව්‍යාපාර කරන අයට මේ සතිය. ඒ වගේම අධ්‍යාපනය කරන දරුවන්ගේ ඉගෙනීම ලබන දරුවන්ට දුවා දරුවන්ගේ මෙයාලා ගැන කතා කරොත් මේෂ ලග්නයේ උපන් දරුවන්ට මේ සතිය ධාරණ ශක්තිය, ඒ කියන්නේ මතක ශක්තිය ටික ඉතාමත් හොඳින් පිහිටනවා. ඒ වගේම විභාග කටයුතු වලට මුහුණ දෙන්න සූදානම්. ඒ වගේම මේ දරුවන්ට තමන්ගේ ඉලක්ක නිසි ආකාරය ඒවට අවබෝධය ලබාගෙන හොඳ මානසික ඒකාග්‍රතාවයක් ගොඩනගාගෙන වැඩ කටයුතු ටික කරගෙන යන්න හොඳට මතක තියාගන්න පුතා මේ සතිය සුපිරි. හැබැයි මතක තියාගන්න විනෝදයට බර වෙලා අධ්‍යාපන කටයුතු අතපසු කරගන්න නම් මේ සතියේ හිතන්න එපා. ඒක අපරාධයක්. ඔබේ ජීවිතේ හොඳ කාලවකවානුව නිසා මානසික වැඩ කටයුතු ටික කරන්න පුතේ දුවේ ඕගොල්ලන්ට යහපත් කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේ දෙමව්පියන් දරුවන්ගේ අධ්‍යාපනය ගැන වෙනදාට වඩා මේ කාලේ හොයලා බලන්න ඕන කාල සීමාවක් වෙනවා. විශේෂයෙන්ම තාක්ෂණික වගේම වෛද්‍ය අංශවල උසස් අධ්‍යාපනය ලබන මෙන්න මේ දරුවන්ට මේ සතිය තාම සුබ වාසනාවන්ත සතියක් බවට පත් වෙනවා. රයිට් ඕකේ. අපි යමු එහෙනම් සෞඛ්‍ය පැත්තෙන් කතා කරොත් සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කරද්දී මේෂ ලග්න හිමියන්ගේ මේ සතියේ උෂ්ණ අධික රෝග ගැන ටිකක් පරිස්සම් වෙන්න ඕන කාලයක්. ඒ වගේම විශේෂයෙන් ඇස්වල අමාරු, හිසේ කැක්කුම්, නැතිනම් බඩේ දැවිල්ල වගේ ගතිවල් මතුවෙන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් වැඩිපුර ජලය ටිකක් වැඩිපුර බොන්න, පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න, ඒ වගේම තමගේ මානසික ආතතිය ටිකක් අඩු කරගෙන සැහැල්ලු කරගෙන අවබෝධය මම කිව්වේ ඒකනේ හවස් කාලේට පුළුවන් කමක් ඉඩක් ලැබෙනවා නම් ඔය බෞද්ධ මේ ආගමික කතාවත් පැත්තේ මම කතා කරන්න පොඩ මනස සංසුන් කරගන්න. ඒ වගේම විනෝදාංශ වෙනුවෙන් යොදවන කාලය අමතක කරන්න එපා. මේ කාලේ පොඩ විනෝද වෙන ටිකක් මේ සතුටින් ගෙදර අයත් එක්ක වේවා ඔබගේ වැඩ කටයුතුත් එක්ක පොඩ නිදාසේ hina වෙලා කතා කරලා පොඩ විනෝදාංශයක් අර මොනවා හරි දෙයක් කරලා සතුටින් මේ කාල සීමාව ගත කරන්න අමතක කරන්න එපා. ඒ වගේම රත වාහන පදවන අය මේ සතිය වෙනදට වඩා ටිකක් කල්පනාකාරී වෙන්න. කොයි හරියන එකෙක් ඔළුව විකාර කරගෙන ඇවිල්ලා මනුස්සෙක් වාව අනින්න පුළුවන්, අනගෙන යන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් කල්පනාකාරී ඉවසීමේ. මොකද මේෂ ලග්න කාර්යයන්ගෙත් මේ ටික පොඩ්ඩක් කේන්ති යන ස්වභාවය ටිකක් වැඩිපුර පෙන්වු කරන නිසා පොඩ්ඩක් ඉවසීමෙන් ටිකක් කලින් වේලාසන ගමනක් විමනක් යනවා මේ සතිය පොඩ්ඩක් වේලාසන ගිහිල්ලා පාරට ඔය අතරමඟ ට්‍රැෆික් වලට මහු වෙලා ඉන්නකොට පොඩ්ඩක් කේන්ති යන්න පුළුවන්. එහෙම නැතුව ඉවසීම පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාල සීමාව පොඩ්ඩක් වේලාසන මේවා කළමනාකරණය කරගෙන ලස්සනට ගමන යමු. ඒක නිසා පොඩ්ඩක් කල්පනාකාරීවරිය පදවන්න, වේගය පාලනය කරගෙන පරිස්සමින් අවබෝධයෙන් සිහියෙන් ෆෝන් එකේම කනේ ගහගෙන යන්න එපා. දඩ කොල්ලලා දින්න පුළුවන්. ඒ වගේ සීට් බෙල්ට් නැතුව යන්න එපා. වාර පදින කට්ටිය. ඒ වගේම මේ යතුරු පැති පදවන දරුවන් විශේෂයෙන්ම ඔයගොල්ලෝ මෙහෙන් දාලා රිංගල යන්න එපා. ලොකු දඩ ගන්න වෙන්න පුළුවන් මේ කාල සීමාවයි. වගේම යතුරු පැති උනත් ඔබට නැති වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ ඉවසීමෙන් කටයුතු කරන්න මේ සතියේ ආරක්ෂා සහිතව වැඩ කටයුතු කරගන්න කියලා මම ඔන්න ඒ පැත්තෙන් ඔබව දැනුවත් කරනවා. ඒ වගේම සතිය ආගමිකවත් පිළිවෙත් පැත්ත පොඩ්ඩක් අහගෙන යන්න, මේක ස්කිප් කරලා යන්න එපා.
බෞද්ධ අය නම් අනිවාර්යයෙන්ම අඟහරුවාදා දවසේ බෝධියක් ළඟට යන්න. ගිහින් රතු පාට මල් ටිකක් පූජා කරන්න. තල තෙල් 5-9ක් විතර පත්තු කරන්න. බෝධිය පූජාවක් අනිවාර්යයෙන් සාර්ථක බෝධි පූජාවක් තියන්න. බෝධි පූජාව තියන්න ඕන කොහොමද කියලා ඔබ දන්නවා ඇති. මම ඉදිරියට ඒ සම්බන්ධවත් ඉඩක් ලැබෙන වෙලාවට මේ බෝධි පූජා බල සහිත බලවත් ශක්තිමත් බෝධි පූජාව තියෙන ආකාරයේ වීඩියෝ මම ඉදිරියට සෙස් ශාන්ත් එක්කම ගෙනල්ලා දෙන්නම් ඕගොල්ලොන්ට. ඒ නිසා දැනට ඔබ දන්න විදිහට මේ ටික කරගෙන යන්න. එළම කියන ඒගේ බෝධි පූජාවත් යන්නේ වගේ දිනපතා උදේට කරණීය මෙත්ත සූත්‍ර සජ්ජායනා කිරීම ඔබේ හිතට ගතට ලොකු ශාන්තියක් වෙයි. මම පොඩි ට්‍රික් එකක් කියන්න. ඔබට ඔය යන එන ගමන බිමනේදී වැඩ කටයුතු වාහනේ යන ගමන් පොඩ්ඩක් කරණීය මෙත්ත සූත්‍ර සජ්ජායනා කර කර යනකොට කටපාඩමේ බෞද්ධය ඔබ යන ගම කටපාඩුවේ කරණීය මෙත්ත කුසලේන සිහියෙන් යන්න පාරේ. මේ ගැන පොඩ්ඩක් කවේක කටපාඩම සිහිපත් කර කර යන කරණීය මෙත්ත වැඩ කරන ගමනුත් වැඩ කරන අතරතුරේ මේකට ටිකක් ඒකත් ලස්සනට බැලන්ස් එකේ කරන් යන්න බලන්න. පට්ට වෙනසක් වෙනවා මේ ජීවිතය. ඔබ ඉදිනදා දේවල් එක්ක දවසකට 21 වතාවක් ඔබට ඉඩ ලැබෙන විදියට ඕන විදියක කැමති වෙලාවක දවසක් ඇතුළත දවසට 21ක් වගේ වා නිකන් කියන්න දවසට කරණීය මෙත්ත සූත්‍රය. ඒ වගේ මේ සතිය කරලා බලන්න ලොකු වෙනසක් වෙනවා ඔබේ ජීවිතේ. පුදුමාකාර සත්‍යය උඩ. පුදුමාකාර වෙනසක් වෙනවා. කැට තියලා කියන්නේ හදේ කරලා බලන්න මේ පොඩි ට්‍රික් එකක්. ඒ වගේම හින්දු අයට ඔබ හින්දු කෙනෙක් නම් මේ කහගෙන ඉන්නේ ලග්නාධිපතිට මේ කුජනේ. ඒතකොට මේ කුජට මුරුගන් දෙවියන්ට ස්කන්ධ කුමාර දිව්‍ය රාජ්‍යත්වයන් එහෙම තමයි අපේ කට ළමයි බෑ කියන්නේ කතරගම දෙවියන්ට වෙනුවෙන් අඟහරුවාද දවසට කෝවිලට ගොස් කෝවිලට ගිහිල්ලා රතු පැහැති මල් පූජා කරලා පූජාවන් පවත්වන්න. ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ඔබට ගෙනත් දෙනවා. කන්දස්සාමි දෙවියන්ගේ ආශිර්වාදය ඔබට අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වගේම කතෝලික ක්‍රිස්තියානි ඔයාලට මෙන්න මේ සතියේදී ඉවසීම වර්ධනය කරගත්තොත් රැකවරණය පතාගෙන ශාන්තමයික උතුමාණන්ට ශාන්ත ජෝර්ජ් උතුමාණන්ට යාඥා කිරීම ඉතාමත්ම ගුණදායකයි. හැකිනම් දුප්පත් කුඩා දරුවෙකුට ඒ වගේම ආහාර වේලක් ලබා දීලා යහපත් චේතනාවෙන් මේ සතිය ආරම්භ කරන්නකෝ බලන්න. ඔබ ජීවිතේ වර්ධිනවද බලන්න. අනිවාර්යෙන් සතිය සුබ වෙනවා ඔබට. ඒ වගේම මුස්ලිම් අය අපේ මුස්ලිම් සහෝදරයෝ මේ කහගෙන ඉන්නවනම් ඕගොල්ලෝගේ දෛනික කටයුතු වලට පංච මහා සලතයට අමතරව අල්ලා දෙවියන්ගෙන් ඉවසීම සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් විශේෂ දුආ ප්‍රාර්ථනාවක යෙදෙන්න. සතිය ආරම්භයේදී කුඩා හෝ මුදලක් සලකා දානයක් ලෙස අනිවාර්යයෙන්ම අසරණ කෙනෙකුට දන් දෙන්න. ඔබේ ජීවිතේ බාධා ඉවත් වෙලා යාවි. ස්ථීර වශයෙන්ම මම මේ සියලු ආගම් සම්බන්ධව හොඳ අවබෝධයකින් කටයුතු කරන කෙනෙක්. නිසා මම දන්නවා මෙයාලට මේක කරොත් මේ ප්‍රතිඵලය මේකෙන් මේ ප්‍රතිඵලය ලැබෙනවා. ඒක නිසා වෙනම මේ ආගම් වලට අනුව මට කියන්න පුළුවන් මෙයාලගේ ජීවිතේ අනිවාර්යෙන් වෙනස් කරගන්න පුළුවන්. ඒක නිසා ඒ වගේම සුබ අංක වර්ණ ගැන පොඩ්ඩක් අපි මේ ගැනම කතා කරනවා. සුබ දවස් විදිහට මේ සතියේ වඩාත්ම වාසනාවන්ත ගෙන එන්නේ දවසක් වෙන්න පුළුවන් ඔබට ජීවිතේ අඟහරුවාද දවස. ඒ වගේම බ්‍රහස්පතින්දා දවසත් මේ සතිය සුබයි. ඒ වගේම වැඩ කටයුතු කරනකොට විශේෂයෙන් ඔබගේ වැඩ කටයුතු ආරම්භ කරන මේ දවස් දෙක ඔබට යොදා ගන්න පුළුවන්. ඒ වගේම සුබ අංක විදියට ගත්තොත් ඔබට අංක 9, අංක 1, අංක 3 වගේ අංක ඔබට සුබ අංක වලට වත්නවා. ඒ වගේම පාටක් ගත්තොත් සුබ වර්ණයක් විදියට ගත්තොත් ගමන අභිමනක් යද්දී සම්මුඛ පරීක්ෂණයකට යද්දී මෙන්න මේ වගේ දේවල් වලට සුබයි. හැබැයි ඉතින් ඒ තැනට අදාළව අවබෝධ කරගෙන අදින නැත්නම් මේක ටිකක් තද පැහැදිලි නිසා රතු ඒ වගේම තැඹිලි සහ මේ වගේ මිශ්‍ර පැහැයවල් භාවිතා කරනවා නම් හොඳයි ඔබේ දේවල් වැඩ කටයුතු වලට. ඉතින් සම්මුඛ පරීක්ෂණ වලට නම් මම දන්නේ නැහැ මේක කොච්චර දුරට ප්‍රයෝග කරගන්න පුළුවන්ද කියලා. අනිත් වැඩ කටයුතු මේ දේ සුබයි කියලා කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ දේවල් කරලා අවසානයේ කතා කරොත් මෙන්න මේ දේවල් වල ඔබේ ජීවිතේ සුවපත් කරගන්න පුළුවන්. එතකොට ඉතින් මේෂ ලග්න හිමියන්ට මේ සතිය තාමත්ම සුබ සතියක් බවට පත් වෙනවා. 2026 අගෝස්තු මාසේ 24 සහ 30 කියලා කියන්නේ මේ අගෝස්තු මාසයේ අවසාන සතිය. එතකොට අපි ඊළඟ සතිය හම්බ වෙන්නේ අලුත් මාසයක සැප්තැම්බර් මාසේ සුන්දර සතියන්තයක තමයි සුන්දර සතියක තමයි අපි නැවත වතාවක් හම්බෙන්නේ. ඔබේ ජීවිතේ නිවැරදි කරගෙන ජීවිත සාර්ථක කරගන්න මේ සතිය ඔබට ශාසනාවන්ත සතිය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වැඩි ලොකුවට කතා බහක් ඇදගෙන ගියේ නෑ. ඔබගේ කාලය ඉතුරු කරගන්න ඕන නිසා ඔන්න කෙටියෙන් මම විස්තර ටික කිව්වා. මොනවා හරි දැක්තිමුත් අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. පරිස්සමින් ඉන්න ආදරේ හැමෝටම. ඊළඟ